ආයුබෝවන් ඔබ සියලු දෙනාට මට අද දී තිබෙන පාඩම වන්නේ 9 ශ්‍රේණියේ 6 වෙනි පාඩම වන මානව රුධිර සංසරණ පද්ධතියයි. මිනිස් දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය කරන පද්ධතිය මානව රුධිර සංසරණ පද්ධතිය කියලා හඳුන්වනවා. මම මෙහි රූප සටහනක් දැන් ඔබට පෙන්නන්නම්. මේ තියෙන උත්තර මහා ශිරාව, මේ තියෙන අග්‍ර මහා ශිරාව, මේ තියෙන්නේ දකුණු කර්ණිකාව, මේ තියෙන වම් කර්ණිකාව, මේ තියෙන්නේ දකුණු කෝෂිකාව, මේ තියෙන වම් කෝෂිකාව, මේ තියෙන අඩසද කපාට, මේ තියෙන ත්‍රිතුණ්ඩ කපාට, මේ තියෙන දීතුණ්ඩ කපාට, මේ තියෙන්නේ පුප්පුසිය මහා ධමනිය, මේ තියෙන වම් පුප්පුසිය ධමනිය, මේ තියෙන සංස්ථානික මහා ධමනිය. ඊළඟට අපි වම් කෝෂිකාව දකුණු කෝෂිකාව අතර වෙනස හඳුනා ගමු. වම් කෝෂිකාව ගත්තොත් දකුණු කෝෂිකාවට වඩා වම් කෝෂිකාවේ බිත්ති ඝනකම වැඩි වෙනවා. ධමනි බිත්ති ශිරා බිත්ති වලට වඩා ඝනකම් වීමට හේතුව මම ඔබට කියලා දෙන්නම්. ඇත්තෙන්ම කියනවා නම් ධමනි බිත්ති ශිරා බිත්ති වලට වඩා ඝනකමිනුත් ප්‍රත්‍යස්ත බවිනුයි වැඩි. ඒ මොකද කියනවා නම් ධමනි වල එන රුධිරය ඉතා පීඩණයෙන් තමයි පැමිණෙන්නේ. ඒකින්ද තමයි ඒව ඝනකම් වෙලා තියෙන්නේ. රුධිර දේහාණු වර්ග රුධිරය ගත්තොත් දේහාණු ප්ලාස්මා කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි රුධිර දේහාණු වර්ග හඳුනා ගමු. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා කියලා හඳුන්වනවා. ඒ වගේ කෘත්‍යයන් අපි හඳුනා ගනිමු. රතු රුධිරාණු වල දේහ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහැලි වලින් ලබා ගන්නවා රතු රුධිරාණු වලින්. ඊළඟට සුදු රුධිරාණු වලින් වියාජනකයන් විනාශ කර දමනවා සහ ප්‍රතිදේහ නිපදවන ලබනවා. රුධිර පට්ටිකා වලින් කරන්නේ ශරීරයේ තුවාලයක් වූ විට ලේ වහනය වීම නැවැත්වීම සඳහා ලේ කැටි ගැසීම කරනු ලබනවා. රුධිර පාරවිලයනය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගමු. එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුගේට ශරීරගත කරන එක තමයි රුධිර පාරවිලනය කියලා හඳුන්වන්නේ. ප්‍රධාන රුධිර ගණ අපි හඳුනා ගනිමු. A ගණය, B ගණය, AB ගණය, O ගණය කියලා කොටස් 4කට බෙදෙනවා. මම ඔබට පෙන්නන්නම් රුධිර ගණ ගැලපීමට යොදා ඇති වගුවක්. ඊළඟට අපි රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගත හැකි ක්‍රියාමාර්ග හඳුනා ගනිමු. රුධිර සංසරණ පද්ධතිය නිසියාකාරව පවත්වා ගැනීමට නිසි පරිදි ජලය පානය කිරීම, අධික තෙල් සහිත ආහාර නොගැනීම, අධික ලුණු සහිත ආහාර නොගැනීම සහ මනස නිරවුල්ව පවත්වා ගැනීම යන හේතු කාරණා බලපානවා. 9 ශ්‍රේණිය 6 වෙනි පාඩම වන මානව රුධිර සංසරණ පද්ධතිය මම මෙතනින් නිමා කරනවා. මට මෙතරම් දැනුමක් ලබා දුන් විද්‍යා විෂය භාර ගුරුතුමාට ස්තුතියි.